ආයිබෝවන් කියලා පිළිගන්නවත් 2025 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න ඔයාලා සියලුම දෙනාව ඉතින් ඔන්න ඔයාලට වැදගත් වන තොරතුරක් වෙන්න මේ විදිහට www.donates.lk වෙබ්සයිට් එක වෙතින් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ තොරතුර පිළිබඳව මෙන්න මේ විදිහට විස්තරය තමයි අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මතක් කරනවා මුලින්ම channel එකට අලුත් කෙනෙක් නම් මෙන්න මේ වගේ educational videos බලන්න අපේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් එහෙම එකතු වෙලා හිටියොත් තමයි මෙන්න මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින් දැනගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් 2025 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මෙන්න මේ විදිහට දැන් ගොඩක් දෙනෙක් අපේක්ෂාවෙන් තමයි ඉන්නේ රිසල්ට් එනකල් බලන් ඉන්නේ. ඉතින් ඔන්න අද ඒ කට්ටියට විශේෂ නිවේදනයක් අරගෙන අවිල්ලා තියෙනවා. වීඩියෝ එක අවසානයේ තෙක් බලන්න. ඉතින් ඔයාලට වීඩියෝකට යන්න කලින් මතක් කරනවා පුංචි දෙයක්. ඔයා කරපු සබ්ජෙක්ට් එකේ විෂයන් තුනේ කියන්නේ මෙන්න මේ විදිහට ඔයා කොමර්ස් ස්ට්‍රීම් එකේ කරා නම් ඉකෝන් ඔය වගේ ඔයාගේ සබ්ජෙක්ට් තුනයි ඔයාට අනුමාන කරලා තියෙනවා රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ ඇති. ඒ රිසල්ට් එක බලලෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි බලමු රිසල්ට් ආවට පස්සේ ඔයාට ඒ රිසල්ට් එක තියෙනවද කියලා. ඉතින් අපි එහෙනම් බලමු මෙන්න මේ විදිහට රජයෙන් නිකුත් කළ නිවේදනය මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාලට දැම් බලා ගන්න පුළුවන් A-level result 2025-2026 release date and time කියලා මෙන්න මේ විදිහට chart එකක් බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන එකටම තියෙන්නේ organization, ඒ කියන්නේ සංවිධානය. ඒ කියන්නේ මෙන්න මේක සංවිධානය කරලා තියෙන්නේ Departments of Examination ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් තමයි මෙන්න මේක සූදානම් කරලා සංවිධානය කරලා තියෙන්නේ. ඩියුරේෂන් කියන්නේ මෙන්න මේ විදිහට විභාග පැවැත්වූ කාල පරිච්ඡේදය නොවැම්බර් 10 ඉඳලා 2025 නොවැම්බර් 10 ඉඳලා 2025 දෙසැම්බර් 5 වෙනකල් මෙන්න මේ විදිහට විභාග කාල පරිච්ඡේදයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ආයෙමත් මෙන්න මේ විදිහට 2026 මෙන්න මේ විදිහට ජනවාරි 12 වෙනකල් තිබිලා තියෙනවා. ඉතින් ආයෙමත් මෙන්න මේ විදිහට රටේ ඇතිවෙච්ච අපදාතත්වයේ හේතුවෙන් 2026 ජනවාරි 20 වෙනකල් උසස් පෙළ විභාගයේ කල් ගියා. ඔයාලා හැමෝම දන්නවා ඒක. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් result release date කියලා before April 14 2026 කියලා. ඒ කියන්නේ 2026 අප්‍රේල් 14ට කලින් ඔයාලගේ result නිකුත් වෙනවා කියලා තමයි මෙන්න මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම හොඳ රිසල්ට් එකක් ඇති කියලා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම හොඳ රිසල්ට් එකක් තියෙන්න කියලා. අනිවාර්යයෙන්ම මතක් කරනවා මේ වීඩියෝට පල්ලෙහාන් වාගේ රිසල්ට් ආවට පස්සේ රිසල්ට් එක කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලට තව සතියක් ඇතුළත අනිවාර්යයෙන්ම රිසල්ට් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. 14ට කලින් කියන්නේ 14 වෙනිදා වෙනකල්ම ඉන්නේ නැහැ. අප්‍රේල් 10 වගේ වෙනකොට ඔයාලට මෙන්න මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා කොහොම වුණත් අලුත් අවුරුද්දට කලින් රිසල්ට් එක නිකුත් කරනවා කියලා තමයි මෙන්න මෙතනදී යාලා හරියාකාරවම සඳහන් කරලා තියෙන්නේ. හරි, ඉතින් මෙන්න මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින් දැනගන්න educational videos බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.